ක්ෂය රෝගය ඇති පුද්ගලයින් සඳහා තොරතුරු. නුවරඑළිය දිස්ත්‍රික් ලය රෝග සායනය. හැඳින්වීම. ක්ෂය රෝගය යනු ආසාදනයකි. ආසාදනය යනු එක් රෝගියෙකුගෙන් තවත් රෝගියෙකුට පැතිර යා හැකි රෝගයකි. ක්ෂය රෝගය ශරීරයේ ඕනෑම අවයවයකට බලපාන නමුත් සාමාන්‍යයෙන් පෙනහළු වලට බලපයි. එය සැලකිය යුතු ආබාධිතභාවයක් සහ මරණයට පවා හේතු විය හැකි ඉතා බරපතල රෝගයකි. පෙනහළු සම්බන්ධ ක්ෂය රෝගය පමණක් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිර යා හැකිය. ඇස්ස සහ කිවිසුම් යාමෙන් ඇතිවන කුඩා ජල බිඳුකි මගින් ක්ෂය රෝගය පැතිරේ. ඔබට කැස්සක් ඇත්නම් ඔබට ක්ෂය රෝගය නොමැති වුවද මුහුණු ආවරණයක් පැළඳිය යුතුය. ක්ෂය රෝගයට ප්‍රතිකාර කිරීම බලපෑමට ලක් වූ පුද්ගලයා සුව කිරීමට පමණක් නොව ප්‍රජාව තුළ එය පැතිරීම වැළැක්වීමටද වැදගත් වේ. අඛණ්ඩ ප්‍රතිකාර මගින් ක්ෂය රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකිය. අනාගතයේදී රෝගය ප්‍රතිකාර කළ නොහැකි වීම නැවැත්වීම සඳහා අඛණ්ඩ ප්‍රතිකාර බිඳ නොදැමීම වැදගත් වේ. කඩින් කඩ ප්‍රතිකාර කිරීමෙන් ක්ෂය රෝග බැක්ටීරියා ඖෂධවලට ප්‍රතිරෝධය දැක්වීමට හැකි වේ. එවැනි ප්‍රතිරෝධී බැක්ටීරියා වලට ප්‍රතිකාර සඳහා වැඩි අතුරු ආබාධ සහිත ඖෂධ අවශ්‍ය වේ. ක්ෂය රෝගය සඳහා සාමාන්‍ය ප්‍රතිකාරයට මාස 6ක් සඳහා බහු ඖෂධ ගැනීම ඇතුළත් වේ. විශේෂ අවස්ථාවලදී ප්‍රතිකාර කාලය දීර්ඝ කළ හැකිය. ක්‍රමය ඍජුවම නිරීක්ෂණය කරන ලද ප්‍රතිකාර ක්‍රමය. මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් එක් රෝගියා ප්‍රතිකාර සම්පූර්ණ කිරීම සඳහා සියලුම මාත්‍රාවන් ලබා ගන්නා බව සහතික කරයි. එය ලොව පුරා භාවිතා වේ. ප්‍රතිකාර කාලය පුරාම රෝගියා ක්ෂය රෝග ඖෂධවල සියලුම මාත්‍රාවන් ගිල දමන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා නිශ්චිත වගකිව යුතු පුද්ගලයෙකු ප්‍රතිකාර සපයන්නෙකු ලෙස වෙන් කර ඇත. මෙම ක්‍රමය භාවිතා කිරීම රෝගය සම්පූර්ණයෙන් සුව කිරීම සහතික කරයි ආසාදනය අන් අයට පැතිරීම වළක්වයි ප්‍රතිකාර කළ නොහැකි ආකාරයේ ක්ෂය රෝගයක් වර්ධනය වීමේ අවස්ථාව අවම කරයි. ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයා අවශ්‍ය ඖෂධවල මාත්‍රාවලින් සමහරක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රමය ආරම්භයේ සිටම ආරම්භ කිරීමට සිදුවිය හැකිය. මේ දිගු ප්‍රතිකාර කාලයක් ඇති කරයි. ඍජු නිරීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා ගැනීමට නියමිත පුද්ගලයෙකු ලෙස වගකී. ඔබේ ප්‍රදේශයේ ලය සායනයේදී ක්ෂය රෝගය ඇති බව හඳුනා ගැනීමෙන් පසු ඔබේ තොරතුරු සහිත ප්‍රතිකාර කාර්ඩ්පතක් ඔබට වෙන් කරන ලද ප්‍රතිකාර සපයන්නාට අවශ්‍ය ඖෂධ සමග ලබා දෙනු ඇත. ඔබට වෙන් කරන ලද ප්‍රතිකාර සපයන්නා සමීපත්වය සහ සම්බන්ධතා හැකියාව අනුව පහසුවෙන් ප්‍රවේශ විය හැකි ප්‍රජාව තුළ වගකිව යුතු පුද්ගලයෙකු ලෙස සැලකිය හැකි අයෙකු වනු ඇත. ඔබේ ප්‍රතිකාර සපයන්නා ඉදිරියේ දවසේ වේලාව සහ පැමිණිය යුතු ස්ථානය පිළිබඳව ඔබට උපදෙස් ලබා දෙනු ඇත. සෑම දිනකම මෙම සෑම හමුවීමකදීම ප්‍රතිකාර සපයන්නා ඔහු හෝ ඇය ඉදිරිපිට ගිල දැමීමට ඔබට ඖෂධ ලබා දෙනු ඇත. ප්‍රතිකාර සපයන්නා ප්‍රතිකාර කාර්ඩ්පතේ එක් මාත්‍රාව තහවුරු කිරීම සටහන් කරනු ඇත. ඖෂධ ලබා ගැනීමේ විකල්ප ක්‍රමයක් සකස් කළ හැකි වන පරිදි වෙන් කරන ලද රැස්වීම්වලට සහභාගී වීමට අපොහොසත් වන අවස්ථාවන්හිදී ඔබ ප්‍රතිකාර සපයන්නාට දැනුම් දිය යුතුය.
ක්ෂය රෝග ප්‍රතිකාර ලබා ගැනීමේදී කළ යුතු ජීවන රටා වෙනස්කම් සම්බන්ධ සෞඛ්‍ය තොරතුරු ඔබ ලබා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට අමතරව, ක්ෂය රෝගය සඳහා මෙම ඖෂධ ලබා ගන්නා අතරතුර නිරීක්ෂණය කළ හැකි සාමාන්‍ය සහ අසාමාන්‍ය බලපෑම් කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් විය යුතුය. ක්ෂය රෝග ඖෂධ නිසා ඇතිවන සුළු අතුරු ආබාධ කිහිපයක් සඳහා ප්‍රතිකාර නතර කිරීම අවශ්‍ය නොවේ. මුත්‍රා, දහඩිය සහ කඳුළු වැනි ශරීර ස්‍රාවයන් රතු පැහැයට හුරු දුර්වර්ණ වීම සාමාන්‍යයෙන් ක්ෂය රෝග ඖෂධ ලබා ගන්නා සෑම කෙනෙකුටම සිදු වෙනවා. සන්ධි වේදනාව සරල වේදනා නාශක මගින් ප්‍රතිකාර කළ හැකිය. ප්‍රතිකාර සපයන්නාට, ලය සායනයට සහ විශේෂඥ ශ්වසන වෛද්‍යවරයාට වහාම වාර්තා කළ යුතු අතුරු ආබාධ කිහිපයක්. ආහාර රුචියේ නැතිවීම හෝ වමනය ඇස්වල සුදු කොටස කහ පැහැයට හැරීම සමයේ ඇතිවන දද හෝ වෙනස්කම් ඇසේ පෙනීම අඩුවීම අත් සහ පාදවල හිරිවැටීම හෝ දුර්වලතාවය. ඉහත සඳහන් රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර නැවැත්වීමට සහ ශ්වසන වාර්තුවේදී ඔබේ ශරීරයට වඩාත් ගැළපෙන ඖෂධ සමග ආදේශ කිරීම ඇතුළු නිශ්චිත පියවර ගැනීමට වහාම අවශ්‍ය විය හැකිය. ප්‍රතිකාර සපයන්නා ඔබට ප්‍රතිකාරය සාර්ථකව සම්පූර්ණ කිරීමට උපකාර කරනු ඇත. ඔබේ ප්‍රතිකාර සපයන්නා දිනපතා එක් මාත්‍රාව ගිලීම ඍජුවම නිරීක්ෂණය කිරීම සහ අහිතකර බලපෑම් නිරීක්ෂණය කිරීම මගින් ප්‍රතිකාර නිතිපතා ලබා ගැනීමට උපකාරී වන අතර එමගින් ඔබට මානසිකව සහාය වනු ඇත. එමගින් ප්‍රතිකාරයට අනුකූල වීම සහතික කෙරේ. ඔබේ ප්‍රතිකාර සපයන්නා සෞඛ්‍ය පද්ධතියට වග කියන අතරම ඔබට ප්‍රවේශ විය හැකි සහ පිළිගත හැකි විය යුතුය. ඔබේ ප්‍රතිකාර සපයන්නා ප්‍රතිකාර අතරතුර ඔබේ ප්‍රගතිය දිරිමත් කරනු ඇත. ආහාර වේල ගැන ඔබට පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමට දිරිගන්වනු ලැබේ. ඔබේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීම සඳහා හොඳ පෝෂණය වැදගත් වේ. කෙසේ වෙතත් හිස්ටමින් අඩංගු මාළු අනුභව නොකළ යුතුය. ක්ෂය රෝග ඖෂධ සමග අන්තර්ක්‍රියා කළ හැකි අතර අතුරු ආබාධ ඇති කළ හැකිය. ඉහළ හිස්ටමින් අඩංගු මාළු වන්නේ කෙළවල, බලය, තලපත් සහ ලිංනය. ටින්කල මාළු වල ලිංන අඩංගු වන බැවින් කරුණාකර ටින්කල මාළුද පරිභෝජනය නොකරන්න. දියලි මාළු වල ඉහත මාළු වල කොටස් අඩංගු විය හැකි බැවින් ප්‍රතිකාර අතරතුර එය වළක්වා ගන්න. ඔබට මිරිදිය මාළු හෝ සුදු මස් පමණක් ඇති මාළු පරිභෝජනය කළ හැකිය. හැකි සෑම විටම අමතර ආහාර වේල්, බිත්තර සහ කිරි ආහාර වේලට එකතු කිරීමට දිරිගන්වනු ලැබේ. මත්පැන් ගැන ක්ෂය රෝගයට ප්‍රතිකාර කරන කාලය තුල මත්පැන් සම්පූර්ණයෙන්ම වළක්වා ගත යුතුය. මන්ද ඖෂධ සහ මත්පැන් එක්ව අක්මාවට හානි කළ හැකිය. ඔබ නිතිපතා මත්පැන් පානය කරන්නේ නම් කරුණාකර ඔබේ ලය වෛද්‍යවරයාට, ශ්වසන වෛද්‍යවරයාට කියන්න. ඔහු මත්පැන් හදිසියේ නැවැත්වීමෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් වළක්වා ගැනීම සඳහා ඔබට ඖෂධ ලබා දෙනු ඇත. ධූමපානය ගැන ධූමපානය පෙනහළු වලට ස්ථිර හානියක් සිදු කරන අතර ක්ෂය රෝගයද එසේමය. පෙනහළු වලට අනාගතයේදී සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා කරුණාකර ධූමපානය නැවැත්වීමට ශ්වසන වෛද්‍යවරයාගෙන් උපකාර ලබා ගන්න. දියවැඩියාව ගැන ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ මට්ටමක පවතී නම් ක්ෂය රෝගය සුව කළ නොහැකි අතර ප්‍රතිකාර කිරීමෙන් පසුව පවා නැවත ඇති විය හැක. එබැවින් කරුණාකර හොඳ දියවැඩියා පාලනයක් සහතික කරගන්න. ඔබේ ආහාර රුචිය අඩු කරන ඇතැම් දියවැඩියා ඖෂධ වෙනස් කිරීමට අවශ්‍ය විය හැකිය.
දියවැඩියා පාලනය සඳහා අපට උපකාර කළ හැකි වන පරිදි කරුණාකර ඔබේ දියවැඩියා ඖෂධ ලය සායනය හරහා ලබා ගන්න. ක්ෂය රෝගයෙන් ඔබට සාර්ථක සුවයක් ප්‍රාර්ථනා කරමු. ඔබ දන්නා කැස්ස ඇති ඕනෑම අයෙකු ගැන අපට දන්වන්න. එවිට අපට ඔවුන්ටත් උදව් කළ හැකිය. ස්තුතියි.